මම නෙත්නි හංසිකා. මම 2024 වර්ෂයේ හාදම්මපාල පාලිකා ජාතික පාසලෙන් වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරලා විෂයන් තුනට මේ සාමර්ථ 3ක් අරගෙන දිස්ත්‍රික්කයේ 26 වෙනි ස්ථානය ගන්න මට පුළුවන් වුණා. ඉතින් ඒ ලෙවල් විෂයන් තුනෙන් බිස්නස් කියන්නේ මම ටිකක් මුලින් අකමැති අමාරු විෂයක් වුණත් මගේ කවුන්ට් එක මගේ පෙන්වීම යටතේ මම බිස්නස් වලට සුදුස්සව තෝරගත්තා. ඉතින් සර්ගේ පන්තියේ මුලින්ම හැමදේටම කලින් සර් මුලින්ම දවසේ කියලා දුන්නේ අපිට සර්ගේ ප්ලෑන් එක ගැන. ඉතින් ඕනම කෙනෙක්ට ඒ සාමර්ථ්‍යය ගන්න පුළුවන් විදිහේ ලස්සන ප්ලෑන් එකක් සර්ගේ ප්ලෑන් එකේ තිබ්බා. ඉතින් සර්ගේ ප්ලෑන් එක ඇතුලේ රෑන්කින් පේපර්, රීකෝලින් පේපර්, මොඩල් පේපර් කියලා පේපර් සෙට් කීපයක්ම ගියා. ඒ කියන්නේ රීකෝලින් පේපර් ගැන විශේෂයෙන් කියන්න ඕන. මොකද රීකෝලින් පේපර් හින්දා අපිට එදිනෙදාම පාඩම් කරගන්න සිද්ධ වුණා. මොකද සර් හැමදාම වගේ රීකෝලින් පේපර් අපිට දුන්නා. ඉතින් ඒ වගේම සර් රිවිෂන් එකේදී අපිට ලෙසන් එකෙන් ලෙසන් එකට ටියුට් කරපු හින්දා මුලින්ම කරපු පාඩම් අපිට ආයෙ පාරක් කවර් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම සර්ගේ ප්ලෑන් එකේ මම ආසම ලස්සන වැඩක් තිබ්බ මයින්ඩ් මැප් ක්‍රමය. ඒකෙන් ඕනම පාඩමක් කෙටි කරලා තනි කොලයකට ගන්න අපිට පුළුවන් වුණා. ඒක ඇත්තටම විභාග කිට්ටුවේදී මාර විදියට ප්‍රයෝජනවත් වුණා. බිස්නස් කියන්නේ ටිකක් කම්මැලි විෂයක් වුණාට සර්ගේ ප්ලෑන් එකේ හින්දා සර්ගේ උගන්වන විදිහින් හින්දා අපිට ආසම විෂයක් විදියට බිස්නස් අපිට අන්තිමේදීපත් වුණා. ඉතින් සර් ගැන විශේෂයෙන් කියන්න ඕන සර් මුල්ම දවසේ අපිට කිව්වා මේ ප්ලෑන් එකට වැඩ කරන්න ඕන මෙච්චර වැඩ කොටසක් කරන්න ඕන කියලා. ඒත් මම තනියම කල්පනා කරා කොහොමද අපි එච්චර වැඩ කොටසක් කරගන්නේ අනෙක් සබ්ජෙක්ට් එකත් එක්ක බැලන්ස් කරගන්නේ කොහොමද? ඒත් අන්තිම වෙද්දී අවුරුදු 2ක් ඉවර වෙලා බලද්දී ඇත්තටම අපි දන්නෙත් නෑ සර් අපිට කියලා ඊටත් වඩා වැඩි කොටසක් අපෙන් කරවගෙන. ඉතින් සර් බිස්නස් කොට දාන විතරක් නෙමෙයි අනෙක් සබ්ජෙක්ට් දෙකත් බැලන්ස් කරගෙන දිස්ත්‍රික්කේ හොඳ රෑන්ක් එකකට යන්න අපිට ඇත්තටම පාර කපලා දුන්නා. ඉතින් සුදස් සර්ගේ කැපවීමත් අනෙක් සර්ලා දෙන්නගේ සහයෝගයත් එක්ක ඇත්තටම මට දිස්ත්‍රික්කේ හොඳ රෑන්ක් එකකට එන්න පුළුවන් වුණා. ඉතින් මට මේ රෑන්ක් එකට එන්න ශක්තියක් වුණා මගේ අම්මා තාත්තා, මගේ අක්කා, ඒ වගේම සුදස් සර් ඇතුළු අනෙක් සර්ලා දෙන්නටත්, මගේ මං ඉගෙන ගත්ත පාසලටත්, මගේ ළඟ හිටපු මගේ යාළුවන්ටත් ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි.